අතපය හතර තියාගෙන ගෙදරට වෙලා මිනිස්සුන්ට උදව් කරන්නේ නැතුව කීබෝඩ් වීඩියෝ වගේ උදව්වක් කරන මිනිස්සෙක්ට උදව්වක් නොකරන තත්ත්වෙට වැඩපත් කරන අයට මම පොඩි දෙයක් කියන්න ආවේ. මම මේ වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා මාත් එක්ක එකට හිටපු කොල්ල සෙට් එකක් හිටියා. එතන හිටියා විශේෂ පුද්ගල තුන් දෙනෙක්. මාත් එක්ක පොළොන්නරුවේ ගියා. පොළොන්නරු හැමතැනම ඇවිත් හලාවත ගියා. ඒ වගේම කොළඹ මේ හැමතැනම ඉඳලා මාත් එක්ක බඩු එකතු කරන තැන ඉඳලා මේ කරපු හැම වැඩක්ම කරා. ඒ වැඩේ කරපු විශේෂ මිනිස්සු ටිකක් ගැන මම හඳුන්වලා දෙන්න යන්නේ. මුලින්ම මම පෙන්නන්න අයියා නම මොකද්ද? බාතිය. බාතිය අයියාගේ කැහැකට සුද තියලා තියෙන්නේ. අයියා බාතිය පෙන්නුවට කමක් නැද්ද? නෑ ගැටලුවක් නෑ නේ. මිනිස්සුන්ට දැනගන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න ඕනේ. හරිද? බාතිය ඔය මාත් එක්ක දවස් කීයක් ගියද? දැන් පටන් ගත්ත දවසේ නම් ඉන්නවනේ දවස් 7ක් 8ක් 10ක් වගේ. බාතිය මාත් එක්ක දවස් 10ක් විතර එකට ඉන්නවා මාත් එක්ක වැඩ කරනවා සම්පූර්ණ නොමිලේනේ. රුපියලක්වත් කවුරුත් නෑ නොමිලේ. කන්නෙත් කඩේ අපි සල්ලි වියදම් කරන යන්නෙත් අපි සල්ලි වියදම් කරන්නේ අපේ සල්ලි වලින් අපි යන්නේ හරිද මේ මිනිස්සුන්ට තමයි සලකන්න මම බජට් එකක් ඉල්ලුවේ තේරුණාද මොකද ඔයාලා අපි රස්සාවල් දාගෙන ආවේනේ සුවිච්චාවෙන් වැඩ කරන එකෙක් දෙන්නෙක් දවස් දෙකක් වැඩ කරයි හරි දවස් 10ක් වැඩ කරයිද නෑ කවුරුත් වැඩ කරන්නේ පඩියක් දෙනවද ඔයා කරපු විදිහට කවුරුත් කරන්නේ නෑ මඩ ගන්න කට්ටිය ඉන්න ඕනද මම මේ කියන්නේ ඇස් කන් හොඳට පේනවා ඇහෙනවා කන් දෙක අතපය හතරෙන් හොඳට වැඩ කරනවා කීබෝඩ් එක ඔබ වීඩියෝ වෙන්න එපා. හරිද? මේ තමයි සැබෑ වීඩියෝ. තව පුද්ගලෙක් වෙනවා. මචං හරි. මම කොල්ල. නම් මොකද්ද? අයි තිවංක. මේ ඉන්නේ තිවංක. තිවංකයි කිව්වට කමක් නැහැ නේ. මේවා රටේ මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ. තිවංකයියාගේ මුළු බොඩි එකම පිලිස්සිච්ච මිනිස්සෙක්. මේ මිනිස්සයා අත් දෙක පෙන්වන්න තිවංකයි. මෙන්න තියෙන අත් දෙක. මෙන්න මෙහෙමයි අත් දෙක. ඇඟිලි වලින් වැඩ කරන්න බෑ හරි අමාරුයි. හැබැයි බෝතල් වල වතුර උස්ස මාත් එක්ක පටන් ගත්ත දවසේ එකට ඉන්නවා මෙන්න මේ මිනිස්සු. මිනිස්සු කියන්නේ මෙන්න මේ මිනිස්සුන්ට ගෙදරට වෙලා කීබෝඩ් එක ඔබ මිනිස්සුන්ට බැන කමෙන්ට් දාන වැඩ කරන මිනිස්සුන්ට කතා හදන උඹලා පේජ් කාරෝ නෙමෙයි මේ තමයි මිනිස්සු හරිද අයියේ දවස් කීයක් මන්ත වැඩ කරනවා දවස් 10න් පටන් ගත්ත දවසෙන් තාම මේ වෙනකන් හිටියා ඉදිරියටත් මං හිටියා නම් මාත් එක්ක ඉන්නවා මේ මිනිස්සු හරිද මෙන්න මේ මිනිස්සුන්ට තමයි කණ්ඩ බොණ්ඩ ඕනේ කිව්වේ මම ලංකාව වෙනුවෙන් පණ උනක් දෙනවා මෙන්න මේ වගේ මිනිස්සු තමයි මිනිස්සු කියන්නේ තේරුණාද දුක් අඳුරන මිනිස්සු රයිට් තව අයියා කෙනෙක් ඉන්නවා මෙයාව නම් හැමෝම දන්නවා හරිද අරගල කාලේ ගුටි කෑවනේ අන්දරම ගුටි කා මිනිස්සු අයියා නම මොකද්ද ප්‍රියංග විශ්වජිත් මෙන්න මේ අත කඩාගෙන අත එල්ලගෙන තමයි මංගාවට ආපු දවසේ වැඩනේ මාත් එක්ක මිනිස්සුන්ට උදව් කරනවා සපෝට් කරනවා වැඩ කරනවා මේ තමයි මිනිස්සු කියන්නේ හරිද මෙන්න මේ මිනිස්සුන්ට තමයි මිනිස්සු කියන්නේ අතපය හතර තියාගෙන ගෙදරට වෙලා නිදා ගන්න මිනිස්සුන්ට මිනිස්සු කියන්නේ මිනු අනුස්සෙට උදව් කරන මිනිස්සු එක්ක කැප වෙන මිනිස්සුන් තමයි මිනිස්සු කියන්නේ අන්න ඒ මිනිස්සුන් තමයි මිනිස්සු කියන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට වැඩක් කරන්න කැප වෙන්න ඕන වෙලාවේ කැප වෙන මෙන්න මේ වගේ ධෛර්යවන්ත කොල්ලොන්ට තමයි මිනිස්සු කියන්නේ. ඔව්. දැන් ඔය අපි කරන දේවල් කවුරුත් ගන්න නැතුව, දකින්න නැතුව කරන දේවල් මඩ ගහනේ වේ. ඕකෙන් පාඩුව වෙන්නේ අර බත් කටක් නැති, වතුර උකුරක් නැති අහිංසක මිනිස්සුන්ට. ඒ වගේ දේවල් කරනකොට දෙපාරක් හිතන්න ඕනේ. අනිවාර්යෙන්. පුටුවේ ඉඳගෙන පුටුව රත් කරගෙන ඒගොල්ලොන්ගේ විවුස් ගන්නද මොකක් කරන්නද දන්නේ අපි දන්නේ නැහැ ඒගොල්ලොන්ගේ මොකක්ද පරමාර්ථය කියලා ඒ වගේ දේවල් කරනකොට අර බත් කටක් කන්න නැති මනුස්සයාගේ බඩගින්නට තමයි පාරක් වදින්නේ අනිවාර්යෙන් ඉතින් අයියේ ආබාධ තියාගෙන හරිද වැඩප්පලක් කරගන්න විදියක් නැතුව මෙන්න මේ විදිහටම දවස් 10ක් මාත් එක්ක මිනිසුන්ට වැඩ කරාට ඔයාලට පිංගා හරිද ඔයාලට අනිවාර්යෙන් මනුස්සයෙක් ඒකයි අපි නෑ ඔයාලට මම උදව් කරනවා තේරුණාද අනිවාර්යෙන් මේ විදිහට වැඩක් කරන්න අපිත් එක්ක කැප වුණාට ගොඩක් ඔයාලට පිං මේක අනිවාර්යෙන් පෙන්වන්න ඕන දෙයක් නිසායි මම ඔයාලට පෙන්වන්නේ. එහෙනම් ජය වේවා හොඳේ. කිම්ම ජය වේවා.